හෙලෝ ගයිස් ඔයාලව අදත් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ pirate mod එකක්. ඒ කියන්නේ මුහුදු මංකොල්ලකාරයන්ගේ mod එකක්. අද mod එකේ අපිට ගොඩක් දේවල් හම්බ වෙනවා. මේ තියෙන අපිට හම්බ වෙන දේවල් මගේ inventory තියෙන්නේ. ගොඩක් නැව්, බොස්ලා, armor, කඩු, coin, ලෝකගෝල වගේ ගොඩක් දේවල් හම්බ වෙනවා. අපි මේ kit එකක් දාගෙන බලමු ලස්සන. ඉතින් අද intro එකට යන්නේ නැහැ. කෙලින්ම වීඩියෝ එක තමයි ගන්න යන්නේ. තව මේකේ අපිට හම්බ වෙනවා තැනින් තැන තිබිලා chest වගේ ඒවත්. ඕවා තමයි හම්බෙන්නේ. අපි එක එක ප්ලේස් කරලා පෙන්නන්නම් මම ඔයාලට. ඉතින් අපිට මේ වගේ කඩුවක් එහෙමත් හම්බෙනවා. මම නම් මේ නෙදරයිට් කඩුවක් ගත්තේ. මේක කඩුවක් කියන්නේ හොඳ ඩැමේජ් එකක් තියෙනවා මේකේ. තව ගොඩක් දේවල් මේකෙන් ඇවිල්ලා තියෙනවා. ට්‍රෙෂර් මැප් කියලා જાතියක් කියලා තියෙනවා මෙන්න මේ වගේ. ට්‍රෙෂර් මැප් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තව අපිට හම්බෙනවා මේ අපිට බලන්න බෑද මේ ට්‍රෙෂර් මැප් බලන්න පුළුවන් ඇති මං ක්‍රමයක් දන්නේ නැහැ. අපිට මේ වගේ චෙස්ට් මේවා ප්ලේස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව හම්බෙනවා මේවා ඕපන් කරන්න පුළුවන්. ඊට පස්සේ වයින් බොටල් හම්බෙනවා. මේවත් ප්ලේස් කරන්න පුළුවන්. මේ වගේ මේවා ප්ලේස් කරන්න පුළුවන්. මේවා බොන්න නම් බෑ. කවුරු මේවා බොන්න බලාපොරොත්තු වෙමින් හිටියානම් ඒවා බෑ. ඊට පස්සේ මේ වගේ අපිට ගයිඩ් බුක් එකක් හම්බෙනවා. මේක පළවෙනියට මෙනකොටම හම්බෙනවා. ඒත් මට පෙන්වන්න බැරි වුණා. මෙතන get start craft ships වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේ මොඩ් එකෙන් මම ඊළඟට කෙලින්ම ඔයාලට බොස්ලයි නැව් ටිකයි පෙන්නන්නම් වැඩි කතා නැතුව. මේවා තමයි අපිට හම්බෙන නැව්. මේ නැව් මේකේ දෙක තුනක් හම්බෙනවා. අපි මම මේ නැව් දෙක තුනක් ස්පෝන් කරලා පෙන්නන්නම්. ඉතින් අපිට මේවා ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්කෙලිටන්ලා ඉන්න 아무තු නැව් වගේක් තියෙනවා. අර පේන්නේ නැතින් ඊට පස්සේ අපිට පුළුවන් මේවට මේ තව තියෙනවා නැව් වගේ జాතියක්. ඒ වගේම අපිට මේ නැව ලස්සන කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙම. අපි නැව ළඟට යන්න ඕනි. තව නැවයක් මං ස්පෝන් කරන්න නැව් ගොඩාක් තියලා අපි ඒ ඔක්කොම වගේ දාලා බලමු. ඒකේ ෆ්‍රේම් වගේ නිකන් ලස්සනට වැටෙනවා. අපි නැව් ටිකක් දාලා ඒව ටිකක් මං දාලා පෙන්නන්නම්. මෙන්න මේක අපි මේකට එක්වික් කියන එක දුන්නාට පස්සේ මෙන්න නැව වෙනස් වෙනවා ලස්සන විදිහකට. අපි තව එකක් දීලා බලමු. අන්න ඩාර්ක් නැවකට කැමති කට්ටියට ඔන්න තියෙනවා. ඊට පස්සේ මේක නිල් පාටක් වගේ. ඊට පස්සේ මෙතන තව ඒවා තියෙනවා මම මේ ටිකයි වෙන්නන්නේ. මේ පොඩි බෝට්ටුවක් තියෙනවා ඒකටත් දාන්න පුළුවන් මේවා. මේකටත් පුළුවන්. එහෙනම් ඕක තමයි නැව් ටික. එහෙනම් අපි බලමු පොඩ්ඩක් බොස්ලා වගේ ඇඩ් වෙන කට්ටිය. මං ඉතින් නැව් පැදලා පෙන්නන්නේ නැහැ. බෝට්ටු වගේම තමයි ඔය පදින්න තියෙන වෙනසක් නැහැ. ඉතින් මේ තියෙන කැප්ටන් කේජ් ස්පවුන් එක කියලා එකක් මම මේ ටිකෙන් ස්පෝන් කරලා පෙන්නන්නම්. මෙතන ඉන්නවා කූඩු කරපු කැප්ටන් කෙනෙක්. අපිට මේ කූඩුව කඩන්න පුළුවන් මං හිතන්නේ. මෝ බේර ගන්න වෙන්නේ නැති ඇත්තේ. අපි කඩලා බලමු මේ කඩුවෙන් එකක් ගහලා. ඔව් මේ කූඩුව කඩන්න තියෙන මෙයා ට්‍රේඩ් කරන්න පුළුවන් මෙයා එක්ක. එයාත් එක්ක ට්‍රේඩ් කරන්න තියෙන්නේ. අපිට එයාගෙන් වැඩක් නැහැ. මොනවද ට්‍රේඩ් කරන්න බලමු. එයාගෙන් අපිට නැව් එහෙම ගන්න පුළුවන් කොයින් දීලා. කොයින් අපිට මේකේ හදා ගන්නත් පුළුවන්. කොයින් හම්බෙනවා බැරල්ලා නම් මනම් තිබිලා. ඒ කියන්නේ නැවකට බැස්සොත් කොයින් ටිකක් උස ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පැරට් කෙනෙක් ඉන්නවා. මේ ඇවිල්ලා කැප්ටන් අර මුහුදු මංගොල්ලකාරයෝ සාමාන්‍යයෙන් ගිරවෙක් තියාගන්න සීන් එකනේ. ඊට පස්සේ මෙතනින් අර කූඩුවේ නැතුව ඉන්න එක මහා ලොකුවට ඕවා තමයි හම්බෙන්නේ. ඊට පස්සේ ඒකෙනුත් ට්‍රේඩ් කරන්න පුළුවන්. එයා වෙන ට්‍රේඩ් කරන්නේ වෙන වගේක්. එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් ඒවා ට්‍රේඩ් කරන්නේ. ඊට පස්සේ ස්කෙලිටන් පයිරට් ස්පවුන් එක කියලා එකක් තියෙනවා. ඒකේ අපේ තනි කකුලේ මේ ස්කෙල්ටන් කෙනෙක් ඉන්නවා අර මුහුදු මංගොල්ලකාරයෝ වගේ. ඉතින් ඕවා තමයි හම්බෙන්නේ. තව ඒවා ඇති මට හම්බුනේ මේ ටික විතරයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. අද වීඩියෝ එක පොඩ්ඩක් ෂෝට් කරන්න දෙයක් නැහැ. මේක ෂෝට් මොඩ් එකක්.